එතන. මේක තමයි ඔබ දැන්. අර මේවයි කොයා හරි. අන්න අතනනේ. අර මදෝනේ අදාද කිව්වේ නේද? මම හිතියොත් මේ නෙවෙයි අර ඔයා කිව්වේ එතන තමයි හිතිය පොඩ්ඩක් ඉතින්. ඒකේ එච්චර මේක ළඟට හෙන්න පුරක් පිටින් දැකලා. ඔව් වань. අර තියෙන්නේ කාන්තිද එතන? ඔව්. මේක නෙවෙයි නෑ නෑ. අතෝ යා මේ නයිනාචි ඔව් හරි. පාගම මේ. ඔව්. හරි යකඩ පාරක්. වවුල් ඉන්නවා දැන් එන්නේ. වවුල් ඉන්නවා මේකේ. අර බලන් ඉන්නේ. ඕන් දැන් තේරුණා නේද ඒක? අනේ එතෙන්ට වෙලා තමයි ගොඩක් අය බලන්නේ දුක අතට යන්නේ. මේක දැන් තේරුණා නේ. දැන් මේ අර වටේට කියන්නේ. ඔය ටික නගින්න මොන රවුමක් එන්න ඕනද ඉතින්. බස් එක නම් මෙහෙම මෙහෙම වන්දු මේක තමයි අපිට කන්ද උඩට පෙනුන්නේ නැති ටික. නගින්න බස් පාරක නම් මේ රවුම් දෙකක් ගහව උඩට ගියා. මෙතනම උඩ එතන. මගේ කෝච්චිය ඉස්සර මොකද දැකන්නේ. අර ඉන්නේ අපි හිටිය තැන මේ කන්ද උඩ නෙමෙයි අනිත් අන්න දැන් මෙන්න පිටිපස්සේ කෝච්චිය පිටිපස්ස. ඔතනින් දැන් පෙනේ යෝම යනවා. चालू है ना अदर गया और मैं කොතනින් අතනද අර තියන්නේ අර ගල්තලාව අන්න හරි ඔය එතන ඔය තියෙන අර අපි හිටියේ ගල්තලාව යන හරි හරි දැන් ඔය පැත්තට දැන් ඕ ඒ අර මේවයිකට අර ආන් අර ගල උඩ අර ඉහළම තියෙන්නේ අර ගස් තේදී එතනනේ අපි හිටියේ ඒ කඩේ පේන්නේ නැහැ කඩේ පේන්නේ කඩේ පේනවා කඩේ පේන්නේ අර පේන්නේ මේ ගල් වල හැම එහාට පේන්නේ නැහැ අර කඩේත් යන්තම් පේන්නේ ඒක දැන් තමයි ඊයේ ඔතෙන්ට ගියේ හින්දා මේක තේරෙනවා. නෑ නේද? දෙමෝදර් කියන්නේ දැන් අපි අර දෙමෝදර් නේද අර උඩ ඉන්නේ. මේ ස්ටේජ් එක මොකද? මේ ඒක ඇල්ලද? තාම නැවතුනේ නෑනේ. මේ ස්ටේජ් එක නෑ තාම ස්ටේෂන් එකට. ස්ටේෂන් එක උඩින්නේ තියෙන්නේ. දැන් එතන ඒ උඩ ස්ටේෂන් එක නේද? ඩිංගේට උඩට යන්නේ. ඒ උඩ ස්ටේෂන් එක නේද දෙමෝදර? ඔව් ඒකට ගියේ නෑ අපි දැන්.
මේක මොකද්ද කොට මේ කැල්ල වෙන්නේ? ඇල්ලද? මේ